ආයුබෝවන් යාළුවනේ අපි අද පොඩි ගමනක් යන්න හදන්නේ මේ ස්ථානයේ පිහිටලා තිබෙන්නේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ උඩවැල ගමේ. ඉතින් අපි මේ යන්න හදන්නේ ඔයගලන්ට පේනවා ඇති මේ ලස්සන ගම. අපි රිද්මි බබත් එක්ක නාන්න තමයි අද යන්න හදන්නේ. බලා ගන්න. එහෙනම් අපි යමු. ඔයගොල්ලොත් අපිත් එක්ක යමු. අපි මේ දැන් හැලම් පාරේ යන ගමන් ඉන්නේ. මෙතන ඉඳලා කිලෝමීටර් 2කමාරක් තමයි යාළුවනේ තියෙන්නේ. අපි ඉතින් අපිත් එක්ක යන් එහෙනම් ඕගොල්ලොත්. තව පොඩි දුරක් ඉතින් යාළුවනේ යන්න තියෙනවා. අපි පවුලේ කට්ටිය තමයි යන්නේ. බබාට නම් නිචුට්ටක් නිදිමත හැදිලා. චුට්ට නවත්ත. කෙලින් යන්න ඕනේ. මේ හැලඹ හන්දිය හැලම හන්දියෙන් කෙලින්ම යන්න ඕන. කෙලින්ම ගිහිල්ලා වමට හැරෙන්න ඕන. ඉතින් යාළුවනේ තව ටිකක් දුර යන්න තියෙනවා. මේ බලන්න ලස්සන වෙල්ල ආයවල් තියෙනවා. පාර දෙපැත්තේ ලස්සන බලන්න. අපේ ගමේ ලස්සන. තව ටික දුරක් යන්න තියෙනවා. හලෝ ඒ ස්ථානයට කියන්නේ පීලිහත කියලා. දැන් අපි මෙතනින් දකුණට හැරෙන්න ඕන. දකුණට හැරෙමු. පීලිහත පාරට තමයි අපි හැරුණේ. දැන් අපි යන්නේ යාළුවනේ. ඔයගොල්ලෝ කවුරු හරි මේ ස්ථානෙට එනවා නම් පන්විල හේන පාර කියලා තමයි අහන්න ඕන. මේ දවස්වල මෙහි කළුතර දිස්ත්‍රික්කයෙන් ටික පායනවා. කොහොමද දන්නේ නැහැ. ඉතින් වතුර තත්ත්වය අපි ගිහිල්ලා බලමු නේද යාළුවනේ. මෙතනට නාන්න ඉතින් ගොඩක් අය එනවා. අදත් ඇවිල්ලා වගේ කට්ටිය. ඔන්න යාළුවනේ අපි එතන ස්ථානයට ආවා. රන්වලාගල සංරක්ෂිත වනාන්තරය කියලා තමයි මෙතන බෝඩ් එක ගහලා තියෙන්නේ. මෙන්න මේකට තමයි අපි යන්නේ. ස්වභාවික සුන්දරත්වයේ විඳින්න නම් මේ ස්ථානයට එන්න ඕන. අපි බලමු ඉතින් ගිහිල්ලා. අපි යන්නේ ඉතින්. ඉතින් යාළුවනේ ඔයගොල්ලොත් මේ ස්වභාවික සුන්දරත්වයේ විඳ ගන්න. හරිම ලස්සනයි. ඔන්න බලන්න. මේ බලන්න. මේ දියපාර තමයි ඉතින් උඩහා ඉඳලා ගලාගෙන එන්නේ. මේක උඩටම ගලාගෙන අර හැ උඩහෙන් තමයි ගලාගෙන ඉන්නේ. අපේ උඩ ස්ථානයට තමයි දැන් යන්නේ. අපි චූටි දුර නම් අද රිද්මි බබාට නිින්ද ගිහිල්ලා අපි බලමු එතනට ගිහිල්ලා බබාව හැරව ගමු.
ඉතින් යාළුවනේ තව ටිකක් දුර යන්න තියෙනවා. මේක වැස්ස දවසට නම් එන්න අමාරුයි. ගල්වල මේ දිවසවැල් තියෙන නිසා ලිස්සනවා. අද නම් ගල් වේලි තියෙන්නේ. ගොඩ දවසකින් මෙහෙට වැස්සේ නෑ නේ යාළුවනේ. ඒක නිසා මේ අද නම් යන්න බය නෑ. අපි එහෙනම් යමු. අපිට කට්ටියක් නාන සද්දෙත් ඇහෙනවා. අපි ගිහිල්ලාම බලමු. මෙන්න බලන්න යාළුවනේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ටත් එන්න පුළුවන් මෙතනට. එන මාර්ගය තමයි මම කිව්වේ. මේ අපි ගිහිල්ලා බලමු. ලොකු පුතේ. ඉතින් යාළුවනේ මේක උඩහා කන්දෙන් තමයි ගලාගෙන එන්නේ මේ දුර පාර. මේ ඔන්න ඉතින් යාළුවනේ දැන් අපි යන්. මේ බලන්න මාරම ලස්සනයි මෙතන. ලොකු පිටුනේ. ඉතින් යාළුවනේ මේක තමයි පීලිහත කියලා කියන්නේ. බලා ගන්න. ඉස්සර මේකේ රජවරු නෑවයි කියලා එහෙම කතාවක් ගමේ අය කියනවා. මේකේ පීලි 7ක් තියෙනවා යාළුවනේ. මේකේ පීලි 7ක් තියෙනවා. ඒකයි පීලි 7 කියලා නම යෙදිලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. අර කන්ද උඩින් තමයි ගලාගෙන එන්නේ. ඇතැම් කතා තියෙනවා රජවරු නෑවා නාපු ස්ථානයක් කියලා කියනවා ගමේ අය. දිසෝරු 7ක් නෑවා කියලා කියනවා.
අද වතුරත් හැබැයි හොඳට තියෙනවා. අපි නෑ කියලා හිතුවට වතුර හොඳට තියෙනවා. මේ දැන් අපේ කට්ටිය නාන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු යාළුවනේ. මේ බලන්න හරිම ලස්සනයි. මේ වගේ ලස්සන ඉතින් විඳ ගන්න ඔයගොල්ලෝ එන්න ඕන ගමට. ගමේ පොඩි අය කට්ටියක් දැන්ටත් මෙතන නානවා. ඉතින් ඔයගලන්ටත් ආදරයෙන් මා කියනවා මේ පැත්තට එන්න කියලා කල්තර දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ කල්තර දිස්ත්‍රික්කයේ උඩවෙල කියන ගමට. මේකේ මාළුත් ඉන්නවා. මාළු ඉන්නවා. ඔයගලන්ට පේනවද යාළුවේ? අද අවුව නම් ටිකක් නෑ. වතුර නම් හීතල ඇති. අද වතුර නම් හීතල ඇති යාළුවනේ. අපේ බබත් ඇහැල්ලා ඉන්නේ. හලෝ රිද්මි බබා. කොහමද? ඔත කොප්පිය හදන්න මුඩ පේන්නේ. හලෝ බබා. චූටි බබා. චූටි මැනික. ඔන්න අපේ රිද්මි බබා බලාගන්න යාළුවනේ. දැන් නාන්න ලැහැත්ති වෙන්න හදන්නේ රිද්මි බබාත්. රිද්මි බබා පළමු වතාවට තමයි මෙහෙම ආවේ. එක සැරයක් අනුරාධපුරේ ගිහිල්ලා වැවකින් නෑවට පස්සේ මේ අද තමයි ආයේ. බබා, චූටි බබා. චූටි මැනික, රිද්මි. 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 බබා. බබා. චූටි බබා. චූටි මැනික. චූටි මැනික. පායි එකක් දෙන්න නන්දලාට. චූටි මැනික ටටා කියන්න නන්දලා මාමලාට. ටටා කියන්න එන්න කියන්න අපේ ගමට. මේ පැත්ත. චූටි මැනික. චූටි මැනික ටටා කියන්නකෝ. කෝ ටටා කියන්න. ඉතින් යාළුවනේ වතුර නම් හරිම කූල්. වතුර හොඳටම තියෙනවා. මේ වතුර අද ගොඩක් තියෙනවා. හොඳයි ඉතින් බලන්නකො ලස්සන මේ තැනේ. මාළුත් ඉන්නවා හොඳේ. මාළු කොටනවා. මේ බලන්න මාළු ඉන්නවා. දැන් අර නාපු පොඩි අය ගියා. දැන් අපි විතරයි. සමහර දවස් වලට නම් කට්ටිය වැඩි. අද නම් ඉතින් අපි විතරයි. ඉතින් යාළුවනේ මේක හරිම ස්වභාවික සම්පතක් අපිට තියෙන අපේ ගමට තියෙන. මේ හරිම ලස්සනයි. මේ එක සැරයක් ආවොත් ආයෙත් එන්න හිතෙනවා. මේ වතුර පාර ගලාගෙන එන්නේ රන්වලාගල කන්දේ ඉඳලා. ඉතින් මේක නාන්න නම් සුපිරිම තැනක්. මේ බලන්න යාළුවනේ යෝධ වැලක් උඩ ගිහිල්ලා තියෙනවා. ඒකේ නම නම් දන්නේ නෑ මොකද්ද කියලා. මෙහෙම තමයි ඔයගලන්ට මේ පරිසරය මේ පේන්නේ මෙතනට ආවහම. හරිම මේ මනසට හොඳයි. හරිම සුන්දරයි. ලස්සනයි. මේ බලන්න හරිම ලස්සනයි. මේවේ නම් දන්නේ නෑ.
ඉතින් යාළුවනේ එහෙනම් අපි නාමු. ඉතින් යාළුවනේ මේ සුන්දරත්වයේ විඳ ගන්න මම ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා එන්න කියලා අපේ ගමට. අනේ යාළුවනේ මේ බලන්න මගේ මුළු කකුලම මාළු වහගත්තා. මෙන්න බලන්න. අනේ යාළුවනේ මගේ කකුල අයියෝ මාළු කොටනවා. මේ බලන්න කොච්චර මාළු ඉන්නවද කියලා. මුළු කකුලෙම මාළු. අනේ මට නම් බයේ බෑ යාළුවනේ. අම්මේ මගේ කකුල. යාළුවනේ මේ බලන්නකෝ ඒකත් මරු ඉතින්. අනේ බයයි මම නම්. මේ බලන්නකෝ යාළුවනේ මාළු කොට. මුන්ගේ නම නම් මම දන්නේ නැහැ. මේ බලන්න යාළුවනේ මාළු වටේම ඉන්න මම බැස්ස විතරයි මගේ කකුලෙත් කනවා. මේ බලන්නකෝ යාළුවනේ මාළු ගොඩායි මගේ ළඟ. අර යාළුවනේ ඔයගොල්ලන්ට පේනව නේද? මේ බලන්නකෝ යාළුවනේ. අනේ යාළුවනේ මේ බලන්නකෝ. ඉතින් යාළුවනේ ඕගොල්ලොත් එන්න මේ සුන්දරත්වයේ විඳ ගන්න මාරම ලස්සනයි මෙතන. මේ බලන්නකෝ මාළු. අනේ යාළුවනේ මාළුන්ට කෑම කුපිටින් ගේන්න බැරි වුණා අපිට බලන්න. මාළු දාන්නත් බෑ එහෙම. මාළු ගොඩක් ඉන්නවා බලන්නකෝ ලස්සන. චූටි කිස්නේ මේ බලන්නකෝ රිචි පුතා. මෙන්න අම්මගේ කකුලේ. අන්න ගියා. මේ ගොඩක් ඉන්නවා යාළුවනේ. මේ බලන්නකෝ. මේගොල්ලෝ ටැංකි සුද්දද? ඒ පුතේ? මේ බලන්නකෝ යාළුවනේ. ඔව්. අම්මා තමයි හරියන්නේ කැමරා කරන්නේ. ඔක යාළුවෝ ඉස්සර කුණාට කොට නවත්තන්නකෝ. මෙතනට යාළුවනේ ටුවරිස්ලා එහෙමත් එනවා. ඔන්න බලන්න. අඩේ මගේ කකුල් දෙක තමයි ඉතින් ඉන්න බැරි. කකුල් දෙක මාළු කනවා යාළුවනේ. ඉතින් කට්ටිය දැන් නාන්න. නාන්න. ඉතින් යාළුවනේ එන අපි නාන්න යන්. අපති. ඉතින් එන අපි නාන්නේ යාළුවනේ. මේ ෆෝන් එකත් එක්ක නම් බෑ. ඕලේ ගන්න අත යන්න නැත්නම් හින්දගෙන යන්නකෝ. යන්නකෝ. නාන්න යන්න නෝරප්පා. ඕලේ අරන් එන්නකෝ අයියෝ. ඕලේ ගොල්ලෝ තමයි නිරක් පුවා ගියා. යා අරත් එන්නේ එක ලේසි නාන්න. අයි ඕලේ අරන්. කොහොමද නෝ? මොකද? මේ වීඩියෝ එක යන්න යන්න. बोल दा ओ दारू යාළුවනේ මේක තමයි පිළිහතේ සුන්දරත්වය.
ඉතින් යාළුවනේ දැන් අපි නම් නෑවා. ඕගොල්ලෝ යන් දැන් මේ අර මේ පීලි හත පේන්න තැන්ට මගෙත් එක්ක. ඉතින් යාළුවනේ ඉඳලා හිටලා මේ වගේ තැනකට එන්න ඕන විනෝදයක් ලබන්න සතුටු වෙන්න. අපි නම් ගොඩක් දුරට එනවා අපිට නිවාඩුවක් හම්බෙච්ච හැටි අපි එනවා. බබාලත් එක්ක ඇවිල්ලා නාලා කියලා විනෝදයට යන්නේ ඔන්න මම වලකටත් වෙන්නා. ඉතින් යාළුවනේ හරිම ලස්සනයි. මාළු ගොඩාරියක් ඉන්නවා මාළු ගොඩක්. මේ චුට්ටක් ඉතින් අද නම් ගල් ඉස්සන්නේ නෑ. ගල් ඉස්සන දවසට ඉතින් ප්‍රවේශමෙන් එන්න ඕන. ඔන්න බලමු යාළුවනේ මෙතනින් තමයි බිසෝවරු නෑවයි කියලා කියන්නේ. මේ වීදිය බණ්ඩාර කියන රජතුමාගේ මොකක් හරි තමයි මෙතන තියෙන්නේ. හරියටම විස්තරේ නම් මම දන්නේ නැහැ. එහෙම තමයි ගමේ අය කියන්නේ. ඉතින් යාළුවනේ මෙන්න ඔයගලන් එකන් ආව ළඟටම හරිම ලස්සනයි මේ සුන්දරත්වයේ විඳ ගන්න ඕගොල්ලෝ එන්න ඕන. මෙහෙම කියලා හරියන්නේ නැහැ. මෙතන මෝරම කූල් යාළුවනේ. මේ බලන්න. අපේ අය නම් හොඳට විනෝද වෙනවා මෙතන. බබා මේ අයියා කාටද නාමය? බබා එන්නකෝ. පුතා එන්නකෝ. මේ යාළුවනේ ඉතින් පීල්ලෙන්න ආනවා. ඔය යාළුවනේ පළවෙනි පීල්ල. ඉතින් අපේ රිද්මි බබා නම් නාන්න බයේ ඉන්නේ. ගොඩක් හීතලයි. ගොඩක් හීතලයි. මේ ඔන්නේ යාළුවනේ අපේ රිද්මි බබා වතුරට අරන් ගියා. රිද්මි බබාගේ අක්කයි තාත්තයි රිද්මි බබයි ඉන්නේ. බබා නම් වතුර හීතලයි. ගොඩක් ඉතින් යාළුවනේ මෙතන නාන්න නම් මරුවයි මේ ෂෝක් තැන. මේ මාළු කනවා මම කකුල ඉන්න බෑ. මාළු ගොඩයි. මෙතන මාරම ලස්සනයි. ඔන්න ඉරේලියක් ටිකක් ඉරක් පායනවා. මෙතනට අවුවත් වැටෙනවා. අවුව වැටෙන එක නම් හොඳයි යාළුවනේ හීතල නිසා. යාළුවනේ තවත් කට්ටියක් කවුද එනවා? Hey.
යාළුවනේ ඔන්න අපේ රිද්මි බබා නානවා. රිද්මි බබා මේ නාන හැටි බලන්න. හලෝ රිද්මි චූටිදු ආව් ආව් මැනික චූටි මැනික කෝ චූටි මැනික ආයි චූටි මැනික කෝ චූටි මැනික කෝ චූටි පුතා. ඉතින් යාළුවනේ මේ අපි බබාව බැස්සුවේ නෑ බයයි. එයාගේ බේසම ගෙනල්ලා බේසමට වතුර දාලා තමයි බබාව තිබ්බේ. දැන් මේ බබා චූටි මැනික චූටි මැනික ඉතින් යාළුවනේ මෙන්න අපේ පොඩි අය මේ මාළු අල්ලන්න හදන්නේ. මේගොල්ලෝ මේ නිකන් කරන්නේ ගෙනියන්නේ නැහැ. මාළු අල්ලනවා චුට්ටා. මේ වගේ ස්ථාන වලට ඇවිල්ලා ඒ වගේ ඒ කියන්නේ මාළු ගෙනියන්න එහෙම අල්ලන්න හොඳ නැහැ. ඒ වගේ වැඩ නම් කරන්න එපා යාළුවනේ. මේ ස්වභාවික සම්පත් ඉතින් අපි මතු අනාගතයටත් මේ ආරක්ෂා කරන්න ඕන. අනාගත දරුවන්ටත් මේවා මේ ආරක්ෂා වෙන පරිදි තමයි අපි වැඩ කරන්න ඕන. මේ සුන්දර ස්ථානයේ ඉතින් රැක ගන්න ඕන. සමහර මිනිස්සු ඉතින් මේ කාලා බීලා එතනම කොළ දාලා යනවා. ඒ මදුවට වීදුරු බෝතල් බිඳලා ඒවත් දාලා යනවා. අද නම් එහෙම මේ නැහැ. මේ වගේ ස්ථාන වලට ආවම යාළුවනේ ඒ වගේ වැඩ නම් කරන්න එපා. මොකද එතකොට මේ සුන්දර ස්ථාන අපිට අනාගතයට නැති වෙනවා. ඉතින් ආදරණීය යාළුවනේ ඕගොල්ලොත් පුළුවන් නම් විවේකයක් ලැබුණාම මේ වගේ ස්ථානයකට ඇවිල්ලා සතුටු වෙන්න. අන්න අපේ රිද්මි බබාගේ බේසමට මාළුවෙක් දාන්නයි යන්නේ. අයියයි අක්කයි. අන්න මාළුවේ. අන්න බබා නම් බය වුණා වගේ යාළුවනේ. චූටි මැනික මාළුවෙක් නේද? මාළුවෙක් නේද පුතේ? ඔන්න මාළුවා. මාළුවව හොයනවා හැමතැනම. එයා බය වෙයිද දන්නේ. බය නෑ. එයා වටේම බලනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ හොඳ නරක කියලා ඕගොල්ලෝ මට කමෙන්ට් කරන්න. පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්. ඉතින් ඒවා ගණන් ගන්න එපා. ඉතින් යාළුවනේ අපි දැන් නාලා කියලා ඉවරයි. අපි දැන් ඉතින් මෙතනින් යන්න හදන්නේ. ඉතින් ඕගොල්ලොත් මම ඉස්සෙල්ලත් කිව්වා ඕගොල්ලෝ පුළුවන් හැම වෙලාවකම මේ වගේ මේ සතුටක් ලබන්න මේ වගේ ස්ථානයකට එන්න. ඉතින් මේ සුන්දර ස්ථානය දැන් ඕගොල්ලෝ ගොඩක් ආරම්භුවා. අදට අපි මේ වීඩියෝ එක නවතින්නම්. තවත් මේ වගේ සුන්දර ස්ථානයකදී අපි හමු වෙමු.
අපේ මේ වීඩියෝ එක හොඳයි නම් අපිට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට බුදු සරණයි. ජේසුස් පිහිටයි. අපි නවතින්නම්.